CapCut වීඩියෝ එඩිටින් ටියුටෝරියල් සීරීස් එකේ පස්වෙනි එපිසෝඩ් එක තමයි මේක. අපි බලමු මෙන්න මේ විදිහට කොහොමද වීඩියෝ එකට ටෙක්ස්ට් එකක් ඇඩ් කරගන්නේ කියලා. CapCut එකට ගිහිල්ලා මේ වගේ new project එකක් open කරගන්න. ඊට පස්සේ ඔයාලට කැමති වීඩියෝ එකක් මෙතනින් ඇඩ් කරගන්න පුළුවන්. මම මේ වගේ වීඩියෝ එකක් මෙතෙන්ට ඇඩ් කරගන්නවා. ඊට පස්සේ යාළුවනේ ඔයාලට මේ last තියෙනවා මේ වගේ CapCut watermark එකක delete කරගන්න. ඊට පස්සේ මෙන්න මේ වීඩියෝ එක ඔයාලට පුළුවන් duplicate කරගන්න. ඊට පස්සේ මේ ඩුප්ලිකේට් කරගත්ත වීඩියෝ එක මේ විදිහට මම ඕවර්ලේ කරගන්නවා. ඒක මුලටම ගේනවා. මෙන්න මේ විදිහට මුලටම ගෙනල්ලා ඔයාලට බලා ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට මුලටම ඇවිත් තියෙන වීඩියෝ දෙකක් ඔයාලට තියෙනවා, එකම වගේ වීඩියෝ දෙකක්. ඊට පස්සේ මම මේ විදිහට ඕවර්ලේ කියන වීඩියෝ එක උඩ ටච් කරගෙන ඒකේ බෑග්ග්‍රවුන්ඩ් එක මේ විදිහට රිමූව් කරගන්නවා. දැන් අපිට ඕවර්ලේ එකේ බෑග්ග්‍රවුන්ඩ් එක රිමූව් වෙලා තියෙන්නේ. මම මේ විදිහට මේක බැක් කරගන්නවා. ඊට පස්සේ අපි බලමු කොහොමද මේකට ටෙක්ස්ට් එකක් ඇඩ් කරගන්නේ කියලා. මම දැන් මෙතන ටෙක්ස්ට් කියන එකට ටච් කරගෙන මෙතන ඇඩ් ටෙක්ස්ට් කියලා දාලා මෙතන මගේ නම ටයිප් කරගන්නවා. ඊට පස්සේ ෆොන්ට් එකක් තෝරාගෙන මේ විදිහට ඉෆෙක්ට් එකක් ඕනනම් කැමති නම් ඔයාලට දාගන්න පුළුවන්. මම නෝමලි ඉෆෙක්ට් එකක් දාගන්න. හොයාගන්න පුළුවන් වෙන විදිහට මේ විදිහට ටෙක්ස්ට් එක පොඩ්ඩක් ලොකු කරගන්නවා. ඊට පස්සේ මෙන්න මෙතන අකුරු ටික ඔයාලට ටෙක්ස්ට් එක මේ විදිහට බලා ගන්න පුළුවන්. දැන් මම කරන්නේ මෙන්න මේක ටෙක්ස්ට් එක උඩ ටච් කරගෙන ඉවරලා මෙතන තියෙනවා ලේයර් කියලා ටූල් එකක්. ඒක උඩ ටච් කරගන්නවා. ඊට පස්සේ මෙතන මේ පැත්තෙන් තියෙනවා බැක් කියලා. ඒක උඩ ටච් කරගත්තාම ඔයාලට මගේ පිටිපස්සෙන් තමයි ටෙක්ස්ට් එක පේන්නේ. ඉතින් ඔයාලා try කරන්න මේ වගේ ටෙක්ස්ට් එකක් ඇඩ් කරගෙන වීඩියෝ එකක් හදාගන්න.